ආයුබෝවන් ඔන්න අදත් වෙනදා වගේ මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අඩුම වියදමින් ගෙදර තියෙන පොල් කිරි වලින් හදන රසම රස පුඩිමක් කියලා දෙනවා. මේ පුඩිමට පොල් කිරි දාලා හදන නිසා ගොඩක්ම රසවත්. මටත් අනිත් හැම පුඩිමට වඩා පොල් කිරි වලින් හදන මේ පුඩිම හරිම රසවත් එකක්. සමහර අය ඉන්නවා කිරිපිටි රසට අකමැති අය. ඒ අයට මේ පුඩිම හොඳ අවස්ථාවක්. එහෙනම් මගෙත් එක්ක මේ වීඩියෝ එක නරඹන්න දිගටම රැඳිලා ඉන්න. අපි දැන් මේ විදිහට අඩු ගින්දරේ ෆෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 5ක් විතර දාලා ඒ කියන්නේ සීනි ග්‍රෑම් 70ක් විතර දාලා අඩුම ගින්දරේ ලස්සන කැරමල් එකක් හදාගමු. ඉතර නම් වැඩි කරගන්න එපා. මේ විදිහට හැන්දක් පාවිච්චි නොකර ෆෑන් එක කරකවලා කැරමල් එක හදාගමු. ගොඩක් කළු කරගන්නත් එපා. එතකොට තිත්ත රසයි. පුඩින් එක ලස්සනට ඉන්නේ නැහැ. මේ වගේ ඇම්බ කලර් එකක් ආවම අපි ඒක අපේ පුඩින් බෝල් එකට ඉක්මනින්ම දාලා වියලා අඩිය හොඳට පැතිරලා යන විදිහට තවරගමු. මේ විනාඩි 10කට පස්සේ දැන් අපේ කැරමල් එක හොඳටම හයි වෙලා අපි මේ බෝල් එක වෙනම පැත්තකින් තියාගමු. අපි දැන් පුඩින් මිශ්‍රණය හදාගමු. අපි දැන් බිත්තර ටික එකින් එක කඩලා මේ භාජනයට දමාගමු. දැන් ඔයා මේ බිත්තර ටික විනාඩි 2ක් විතර පෙනෙනකම් මික්ස් කරන්න. ඊළඟට ඔයා මේකට වැනිලා තේ හැඳි 2ක් එකතු කරගෙන ඊට පස්සේ සීනි ග්‍රෑම් 80ක් එකතු කරලා හොඳට වික්ස් කරන්න. ඔයාට වැනිලා නැත්නම් සුවඳ කුඩු ටිකක් එකතු කරගන්න. ඔයා සුවඳ කුඩු හදනවා නම් කුරුඳු පොතු කෑල්ලකු වෙනසාල් 4කුයි කබලේ බෙදලා කුඩු කරලා ගන්න. මොකද අපි හැමෝගෙම ගෙවල් වල විස්ක් එකක් නැහැ. ඔයගොල්ලන්ගේ ගෑරුප්පුවක් හරි හැන්දක් හරි තියෙනවා නම් ඒකෙන් උනත් කලවම් කරගන්න පුළුවන්. ඔයා දැන් ලුණු කුඩු තේ හැඳි කාලකුත් එකතු කරන්න. එකතු කරලා මේ විදිහට හොඳට වික්ස් කරන්න. දැන් අපේ සීනි ටිකත් හොඳටම දිය වෙලා තියෙන්නේ. ඉතින් දැන් පොල් කිරි ටිකත් එකතු කරලා අපි මේ විදිහට විනාඩි 2ක් විතර හොඳට වික්ස් කරමු. අපි පුඩින් මිශ්‍රණය පුඩින් භාජනයට දාන්න කලින් භාජනය ඇතුලේ හොඳට තෙල් හරි බටර් ටිකක් හරි ගාලා තවර ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේක ලේසියෙන් ගලව ගන්න පුළුවන්. අපි හදාගත්ත පුඩින් මිශ්‍රණය පෙරා ගන්න ලේසි නිසා මම මේ භාජනයකට දාගත්තා. දැන් මේක මේ විදිහට බෝල් එකට පෙරාගමු. දැන් ඔයා ෆොයිල් පේපර් එකක් අරන් මේ විදිහට පුඩින් මිශ්‍රණය කවර් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි පුඩින් මිශ්‍රණය කවර් කරගන්නේ වාෂ්ප විද්‍ය ඇතුළට ජල බිඳු වැටෙන නිසා. ඔයාලට ෆොයිල් පේපර් එකක් නැත්නම් හොඳ පියනකින් හරි වහගත්තට කමක් නැහැ. ඔයාලා පුඩින් එකක් තම්බද්දි මේ වගේ ගැඹුරු භාජනයක් තෝරගන්න. මම කලින් මේකට වතුර ටිකක් දාලා රත් වෙන්න ඇරියේ. ඊට පස්සේ මම මේකට කූලින් රැග් එකක් දාලා පුඩින් භාජනය ඇතුළට තියලා වේලලා විනාඩි 45ක් තැම්බෙන්න තියෙනවා. මම විනාඩි 45කට පස්සේ පුඩින් එක එළියට ගත්තා. ඔයාලට පිරිසුදු ඉරටු කෑල්ලක් අරගෙන ඕනනම් ඇනලා බලන්න තැම්බිලාද කියලා. දැන් පැය භාගයක් විතර මේක නිවෙන්නරලා පිගානක් අරගෙන මේ විදිහට අනිත් පැත්තට හරවා ගන්න. ඔයා මේක කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් හරවා ගන්න. බලන්නකෝ අපේ පුඩිම ලස්සන පාටක්. ඉතින් අපි හදන කැරමල් එක අනුව තමයි මේ විදිහට මේ පුඩිම ලස්සන වෙන්නේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඔයාලා දැනට subscribe කරලා නැත්නම් රතු පාට subscribe button එක press කරලා ළඟම තියෙන bell button එකත් press කරන්න. like එකකුත් දාගෙන යන්න හොඳේ. එහෙනම් මගෙත් එක්ක වීඩියෝ එක ඉවරනකම් රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු.